හෙලෝ ගයිස් ඉතින් අද අරන් තියන්නේ ෆොරෙක්ස් ට්‍රේඩර්ස් ලට ගොඩක් වටින වීඩියෝ එකක්. ඉතින් ෆියුෂන් මාකට් එකෙන් ඔයා ට්‍රේඩ් කරලා earn කරගත්ත ඩොලර් ටික විත්ඩ්‍රෝ කරන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් ඔයාත් ෆොරෙක්ස් ට්‍රේඩ් කරනවා නම් ප්‍රධාන වශයෙන්ම හොඳ බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න අවශ්‍යයි. ඉතින් මෙතෙන්දී ෆියුෂන් මාකට් ඒ වගේම XNF IC මාකට් මේ වගේ ලංකාවට ට්‍රේඩ් කරන්න ගොඩක් හොඳ ෆොරෙක්ස් බ්‍රෝකර්ස්ලාගේ account අලුත්ම අප්ඩේට් කරනවා හදන්නේ කොහොමද කියලා මම වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් ටික අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. ඉතින් ඒකට හේතුව ගොඩක් දෙනෙක් ස්කෑම් සයිට් වලට අහු වෙනවනේ. ඉතින් මෙතෙන්දී ඔයාගේ identity card එක සම්පූර්ණයෙන්ම රිස්ක් එක දානවා. ඒ වගේම මේ වගේ ෆොරෙක්ස් බ්‍රෝකර්ස් වලට ඔයා දාන ඔයාගේ සම්පූර්ණ ෆන්ඩ් එක එහෙම නැත්නම් ඔයාගේ ඩොලර් ලොකු රිස්ක් එකක් දානවා. ඒ මුදල් ඔයාට ආයෙ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් මේ වගේ ස්කෑම් සයිට් වල account හැදුවොත්. ඉතින් ඒ නිසා මම ෆොරෙක්ස් ප්ලේලිස්ට් එකේ දාලා තියෙන වීඩියෝස් වල විදිහටම අලුත් අප්ඩේට් එකට අනුව ඔයාට account setup කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේවට අවශ්‍ය official verified link මම description එකේ ඒ වගේම Telegram channel එකේ ඒ වගේම comment box එකේ මේ වගේ තැන්වල දාලා තියෙනවා. ඔයාට එතනමුත් official links ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා ට්‍රේඩ් කරන්න ෆියුෂන් මාකට් තෝරගත්තා නම් මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා ෆියුෂන් මාකට් account එක හදන්නේ කොහොමද වගේම ෆියුෂන් මාකට් එකට ඩිපොසිට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මම ඩිපොසිට් කරන මෙතඩ් එක විදිහට ඔයාලට කියලා දුන්නේ ක්‍රිප්ටෝ. ඉතින් ක්‍රිප්ටෝ වලින් පහසුවෙන්ම ඔයාට කෙටි වෙලාවකින් ඩිපොසිට් එක කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රිප්ටෝ කියන මෙතඩ් එක යූස් කරලා ඔයාට ඉතාමත් පහසුවෙන්ම කෙටි වෙලාවකින් ඩිපොසිට් එක කරගන්න පුළුවන්. ඔයාට මේ වීඩියෝ එකත් බලන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මම අද වීඩියෝ එකේ ඔයාට විත්ඩ්‍රෝ කරන්න කියලා දෙන්නෙත් මේ ක්‍රිප්ටෝ කියන මෙතඩ් එකෙන්. ඉතින් ඒකට හේතුව තමයි ඔයා ක්‍රිප්ටෝ කියන මෙතඩ් එකෙන් ඩිපොසිට් කරා නම් ඔයාට විත්ඩ්‍රෝ කරන්න පුළුවන් වෙන්නේ ක්‍රිප්ටෝ මෙතඩ් එකෙන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයා ඩිපොසිට් කරන මෙතඩ් එකෙම තමයි ඔයා විත්ඩ්‍රෝ කරන්නත් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ක්‍රිප්ටෝ කියන එක ඉතාමත් පහසුවෙන්ම ඔයාට ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන්න පුළුවන් මෙතඩ් එකක් විදිහට හඳුන්වන්න පුළුවන් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද පහසුවෙන්ම ඔයාගේ ෆියුෂන් මාකට් account එකේ ඩොලර් විත්ඩ්‍රෝ කරන්න කියලා. රයිට්. ඉතින් ඔයාගේ ලැප්ටොප් එකේ එහෙම නැත්නම් ඔයාගේ PC එකේ ඕනම එකකින් ඔයාලට ඉතාමත්ම පහසුවෙන් ෆියුෂන් මාකට් account එකට log වෙන්න මම කියපු විදිහටම. ඉතින් මුලින්ම account එක හදාගන්න ඊට පස්සේ account එකට log වෙලා ඉතාමත් පහසුවෙන් ඔයා ට්‍රේඩ් කරගත්ත මුදල් withdraw කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් හැමෝටම මොබයිල් ෆෝන් එකක් තියෙනවනේ. ඉතින් හැමෝටම මොබයිල් ෆෝන් එකක් තියෙන නිසා මොබයිල් ෆෝන් එකෙන් log වෙලා withdraw කරන විදිහ මම පෙන්නන්නම්. ඉතින් ඔයා PC එකෙන් කරනවා නම් ඒත් මේ ස්ටෙප් ටිකමයි කරන්න තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට withdraw එක කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් දැන් withdraw කරනවා නම් මුලින්ම ඔය account එකට log වෙන්න ෆෝන් එකෙන් ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. මෙතන ඔයාට බලා ගන්න පුළුවන් දෙවෙනියට මේ යට තියෙන ටැබ්ස් වල දෙවෙනියට payment ටැබ් එක තියෙනවා. ඉතින් මේ payment ටැබ් එක ඔයාලා ටච් කරගන්න. මේක ටච් කරාට පස්සේ මෙතන උඩින් deposit කියලා තියෙන්නේ. මේක උඩ ටච් එකක් දීලා withdraw කියන එක දාගන්න. ඉතින් ඊට පස්සේ ඔයා මෙතන select කරන්න අවශ්‍යයි. ඔයාගේ දැන් accounts කිහිපයක් තියෙනවා නම් ඔයාගේ withdraw කරන්න අවශ්‍ය ඩොලර් තියෙන account එක select කරන්න ඕනේ. දැන් මේ විදිහට මම ඒක select කරගන්නවා. ඊට පස්සේ ඔයා මෙතන continue කියන බටන් එක touch කරගන්න. හරි. ඊට පස්සේ දැන් මේකේ අපිට withdraw කරන්න පුළුවන් methods ගොඩක් පෙන්නනවා. ඉතින් මේකේ withdraw කරන්න පුළුවන් methods ගොඩක් පෙන්නුවාට ඔයා deposit කරපු method එකෙන් තමයි ඔයා withdraw කරන්නත් යන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකක් දැම්මා deposit කරන්නේ ක්‍රිප්ටෝ හරහා. ඉතින් ඒක ක්‍රිප්ටෝ හරහා deposit කරලා ඉතාමත් සරල වීඩියෝ එකක් දාමු. ඒක හැමෝටම තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඒ වීඩියෝ එක බලලා ඔයාත් deposit කරගන්න ඇති. ඉතින් එහෙමනම් ඔයාලත් ක්‍රිප්ටෝ වලින් withdraw කරගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රිප්ටෝ කියලා තියෙනවනේ. ඉතින් මේක උඩ ටච් එකක් දෙන්න. මේකේ පේනවා ඔයාලට ෆී එක 100%යි. ඉතින් 100%ක ෆී එකක් තියෙනවා. ඒ වගේම fast කියලාත් මෙතන අපිට පෙන්නනවා. ඒකෙන් තමයි ඉක්මනින් මේක withdraw කරගන්න පුළුවන් කියලා තමයි පෙන්නන්නේ. ඉතින් මේක උඩ ඔයා select කරලා continue button එක touch කරගන්න. හරි. දැන් අපි මෙතන withdraw details set කරන්න අවශ්‍යයි. ඉතින් ඔයාට withdraw කරන්න පුළුවන් ගොඩක් coins තියෙනවා. ඉතින් මෙතන coin එක විදිහට ඔයාට මේ පහළට ආපුවම ගොඩක් coins බලා ගන්න පුළුවන්. ඉතින් අපි deposit කරත් LTC වලින් ඔයාට withdraw එකත් LTC වලින් ගන්න පුළුවන්. ඉතින් මේ LTC කියන එක touch කරන්න. එතකොට network එක Litecoin විදිහට ඔයාට select වෙලා තියෙයි. ඉතින් Litecoin වලින්ම තියාගන්න. ඊට පස්සේ wallet address එක අපි ගන්න අවශ්‍යයිනේ. wallet address එක ගන්න විදිහ මම ඔයාලට පෙන්නන්නම්. Binance එකට දැන් ඔයා යන්න. ඉතින් Binance එහෙම නැත්නම් ඔයාගේ Bybit එකට ඕනම එකට යන්න. එහෙම නැත්නම් wallet එකට ඕනම එකකින් ඔයාට මෙතෙන්ට අවශ්‍ය wallet address එක ගන්න පුළුවන්. ඉතින් ක්‍රිප්ටෝ වලින් deposit withdraw කරද්දී අනිවාර්යයෙන්ම මේ network එක මොකක්ද කියලා බලා ගන්න අවශ්‍යයි. ඉතින් ඒක ඔයාගෙන් missing වුණොත් එහෙම නැත්නම් වැරදුනොත් එහෙම ඔයාගේ මේ funding වලට ඒ කියන්නේ ඒවා වෙනත් තැනකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගෙන් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේකේ risk එකක් තියෙනවා ක්‍රිප්ටෝ වලින් ගනුදෙනු කරද්දී හරියටම කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ හොඳ අවධානයෙන් මේ දේවල් දැනගෙන කරන්න අවශ්‍යයි. ඉතින් දැන් මේ වගේ තමයි ඔයාගේ Binance එක පෙන්නන්නේ. ඉතින් ඔයාට Bybit එක කරන්න නම් ඒත් මේ වගේම තමයි කරන්නේ. ලොකු වෙනසක් නැහැ. මෙතන add fund කියලා තියෙනවා. ඉතින් මේක උඩ touch කරගන්න. මේක ටච් කරාට පස්සේ on chain deposit කියලා ඔයාට යටින් බලා ගන්න පුළුවන්. මේක උඩ ටච් කරගන්න. හරි. ඉතින් දැන් අපි Litecoin එකෙන් withdraw ගන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන ඔයා Litecoin කියලා search කරන්න. එහෙම නැත්නම් LTF කියලා. දැන් මේ යට තියෙනවනේ LTF කියලා. මම ඒක උඩ ටච් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාට මෙතන යටින් Litecoin එකේ Litecoin network එකෙන් තමයි අපි ගන්න අවශ්‍ය. මේ Litecoin එකේ LTF එකේ Litecoin network එක. ඒක Litecoin එකේ Litecoin network එක කියන එක තමයි ඒකේ LTF Litecoin කියලා තියෙන්නේ. ඔයා මේක උඩ ටච් කරන්න.
ඉතින් මේක උඩ ටච් කරාට පස්සේ ඔයාලට මෙතනින් ඇඩ්‍රස් එකක් ලබා ගන්න පුළුවන්. මම පෙන්නන්නම් කොහොමද ඒ ඇඩ්‍රස් එක ගන්න කියලා. හරි. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයාලට ඇඩ්‍රස් එක හම්බෙන්නේ. මෙන්න මෙතන QR එකක් තියෙන මේකෙමුත් ඔයාලට කරන්න පුළුවන්. ඉතින් මේක නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ ඇඩ්‍රස් එක. ඉතින් මේක යට ඩිපොසිට් ඇඩ්‍රස් කියලා තියෙනවා. ඉතින් මේක ඔයා කොපි කරගන්න. මෙතනින් මේක කොපි කරගෙන දැන් ඔයා යන්න අවශ්‍යයි අර කලින් අපි හිටපු Fusion Market site එකට. ඉතින් මේ wallet address කියලා තියෙනවා. ඉතින් මෙතෙන්ට තමයි අපි කොපි කරගෙන ආපු ඇඩ්‍රස් එක paste කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතෙන්ට ඇඩ්‍රස් එක paste කරගන්න. ඊට පස්සේ මේක යටින් ඔයාට enter amount කියලා option එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා withdraw කරන්න බලාපොරොත්තු වෙන amount එක. ඊට යටින් ඔයාගේ තියෙන amount එක, ඒ වගේම ඔයාගේ withdraw කරන්න පුළුවන් minimum amount එක. $5ක් විදියට තමයි පෙන්වන්නේ. ඒකත් මෙතනින් පෙන්නනවා. ඉතින් fee කියලා select කරාට පස්සේ යටින් ඔයාට පේනවා මේකේ ඔයාට ලැබෙන ප්‍රමාණය. ඒ කියන්නේ USDT 99.9 ප්‍රමාණයක් ඔයාලට ලැබෙනවා. ඉතින් ඊට පස්සේ මේකේ මයිනින් ෆී එක විදියට LTC මේ වගේ පොඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ USD 0.01ක ප්‍රමාණයක්, තාමත් පොඩි ප්‍රමාණයක් මේකෙන් ෆී එක විදියට charge කරගන්නවා. ඊට පස්සේ යටින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා withdraw කියලා බටන් එකක්. ඉතින් ඔයා මේක ටච් කරගන්න. මේක ටච් කරාට පස්සේ දැන් ඔයාලට ආයෙත් details ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාගේ account එකේ ID login එක, ඒ කියන්නේ account number එක පෙන්නනවා. ඊට පස්සේ method එක crypto, coin එක, litecoin, ඒ වගේම එහෙම නැත්නම් network එක පෙන්නනවා. ඒ වගේම wallet address එක මේ ඔක්කොම ආය හරියට check කරගන්න. හරියට check කරගත්තට පස්සේ මේකේ fee එක පෙන්නන 0.0 කියලා අර mining fee එක ඉතාමත් පොඩි මුදලක්. ඒක මෙතන පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාලට යටින් පේනවා ඔයාලට ලැබෙන ඩොලර් ප්‍රමාණය. යටින්ම total amount එක යටතේ ඔයාලට ලැබෙන USD ප්‍රමාණය පෙන්නනවා. ඉතින් මේ ටික ඔක්කොම හරියට check කරන්න මුලින්ම ප්‍රධාන වශයෙන්ම address එක, ඒ වගේම network එක, coin එක, මේ ටික හරියට check කරලා confirm කියලා යට තියෙන button එක touch කරගන්න. ඉතින් මේක touch කරාට පස්සේ ඔයා මේ Fusion Market එකට security එකක් add කරලා තියෙනවා නම් Google Authenticator එකේ ඒක app එකේ තියෙන code එක ඕනේ. ඉතින් ඒ code එක ඔයා මේකට දාපුවම ඔයාට withdraw එක ඉතාමත් පහසුවෙන්ම කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක withdraw එක සාමාන්‍යයෙන් ලැබෙන්න මගේ experience එක අනුව ඔයාට පැය 24ක් වගේ කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ ඊට අඩුවෙන් ගත වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා අද withdraw එක දැම්ම නම් එහෙම හෙට උදේ වගේ වෙද්දි තමයි ඔයාලට withdraw එක හම්බෙන්නේ. ඉතින් හෙට 11ට වගේ කලින් ඔයාලට withdraw එක ලබා ගන්න පුළුවන්. ඉතින් සමහර අයට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මට එහෙම withdraw වෙලා තියෙනවා. ඉතින් අර ඔයාලට ඉක්මනින්ම withdraw එක ලබා ගන්න අවශ්‍ය platform එකක් අවශ්‍ය නම් Fusion Market නැතුව Xness එකට යන්න. Xness එකේ ඔයා දැන් withdraw කරොත් ඔයාලට දැන්මම withdraw එක අතට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ wallet එකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ instant withdraw ලබා ගන්න පුළුවන් Xness කියන එකේ. ඉතින් Xness එකේ ඔයාලට account එකක් හදා ගන්න අවශ්‍ය නම් අලුත් අප්ඩේට් එකකට අනුව Xness account එකක් හදාගන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒකෙදි හරියටම account එක හදාගන්නේ කොහොමද? ඒ වගේම ඔයා කොහොමද account එක හරියට verify කරගන්නේ? trading account එක එහෙම නැත්නම් live account එක කොහොමද set up කරන්නේ? demo account එක set up කරලා practice කරන්න අවශ්‍ය ඒ account එක set up කරන්නේ කොහොමද? ඒ වගේම account එකට deposit කරන්නේ කොහොමද? withdraw කරන්නේ කොහොමද? මේ හැම දෙයක්ම මම ඒ වීඩියෝ එකේදී කියලා දීලා තියෙනවා. ඔයාලට එතනින් Xness account එකක් හදාගන්නත් හැකියාව තියෙනවා. right. ඉතින් ඔයා forex account එකේ trade කරලා earn කරගත්ත ඩොලර් ටික withdraw කරන්නේ කොහොමද කියලා දැන් ඔයා දන්නවා. ඉතින් crypto method එක use කරලා පහසුවෙන්ම ඔයාගේ crypto wallet එකකට එහෙම නැත්නම් crypto exchange එකකට ලබා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ crypto ටික sell කරලා ඔයාගේ මුදල් ටික ඔයා ළඟට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ method එකට අමතරව Skrill එක, Netliner මේ වගේ තවත් method තියෙනවා. ඉතින් මේ method ඔයාට use කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් Fusion Market එකට deposit කරන්න, withdraw කරන්න crypto කියන method එකට ඔයා කැමති නැත්නම් ඔයාට තවත් method තියෙනවා. ඉතින් මේ method එකක් use කරන්න හැකියාවක් තියෙනවා. ලංකාවේ ඉන්න ඕනම කෙනෙක් ඉතාමත් පහසුවෙන්ම ක්‍රිප්ටෝ යූස් කරලා ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන්න හැකියාවක් තියෙන නිසා, ඒ වගේම මේ මෙතඩ් එක සිම්පල් නිසා තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔයාලට try කරන්න පුළුවන් ඔයා කැමති ඕනම මෙතඩ් එකක්. ඉතින් වීඩියෝ එකෙන් දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. මේ වගේ තවත් ගොඩක් වටින වීඩියෝස් තවත් channel එකේ තියෙනවා. ඒ වීඩියෝස් ටික බලන්න channel එකේ logo එක click කරලා ඔයාලට channel එකට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් forex ඒ වගේම crypto මේ වගේ ගොඩක් වටින වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඔයා forex brokers ලා වගේම crypto exchange අලුත්ම update එකකට හදන්න පුළුවන්. මෙන්න මේ side එකේ තියෙන වීඩියෝස් click කරොත් ඉතින් ඒ වීඩියෝස් බලවාට ලොකු දැනුමක් එතනින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වගේම තවත් ගොඩක් වටින වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු.